රන්නම් සහ හෘද සාක්ෂිය. කෙලාවේ ජීවිතය. ගණ අඳුරු රුග්ගොමු වලින් පිරි විජය වනය නමින් හැඳින්වෙන කෙලාවේ කලින්ද නමූ දඩයක්කාරයා ජීවත් විය. කලින්ද දඩයම් කලේ කුසගින්න නිවා ගැනීමට පමණක් නොවේ. ඔහුට අවශ්‍ය වූයේ කෙලාවේ දක්ෂතමයා බවට ප්‍රශංසාව ලබා ගැනීමටය. ඔහු දුන්න සහ ඊතලය හැසිරවීමේදී අති දක්ෂයෙකු නමුත් ඔහුගේ සිතේ අනුකම්පාව නම් වූ ගුණය තිබුණේ අඩුවෙනි. මේ වනයේම වැව අසල මනරම් තනබිමක සූරති නමූ මුවෙක් ජීවත් විය. සූරතිගේ විශේෂත්වය වූයේ ඔහුගේ අතිශයින්ම ලස්සන රන්වන් පැහැති අං දෙකයි. ඒවා හිරුවෙලියට දිලිසෙන විට මැණික් මෙන් දිස්විය. කෙසේ වෙතත් සූරති බිය වූයේ එම අලංකාරය නිසා දඩයක්කරුවන්ගේ ඉලක්කයක් වීමටය. ඔහු නිතරම තම ලස්සන අං සැඟවීමට උත්සාහ කළේය. දිනක් කලින්දට සූරතිගේ රන් අංගෙන ආරංචි විය. ඒවා දුටු විගසම ඔහුට ඇති වූයේ විශාලතම මුවා දඩයම් කිරීමේ අරමුණකි. උගුල. සූරති දඩයම් කිරීමට කලින්ද රහසිගත සැලැස්මක් සකස් කළේය. ඔහු දින ගණනක් සූරතිගේ චලනය නිරීක්ෂණය කළේය. සූරති නිතරම ජලය බීමට එන ඇලදොල ඉවුරේ ගස් සතු සහ කොළ යටින් නොපෙනෙනසේ ඔහු ගැඹුරු මඩවලක් කැපුවේය. දින ගණනක් වෙහෙස මහන්සි වී උගුල සැකසූ කලින්ද ගසක් මට සැඟවී මුවා එනතෙක් බලා සිටියේ ඉවසිලිවන්තවය. සවස් යාමයේ එළඹිනි. පිපාසයෙන් පෙළුණු සූරති තම සුපුරුදු ස්ථානයේ වෙත පැමිණියේ වටපිටාව ගණ තරම් නොසලකමිනි. අනපේක්ෂිත ලෙසම ඔහු වැද්දාගේ උගුල වූ මඩ වලට වැටුණි. හදවතේ හැරවුම. අද මාගේ දඩයම් ජීවිතේ විශිෂ්ටතම දිනයයි. කලින්ද සතුටින් කෑගසමින් ගසෙන් බිමට බැස්සේය. ඔහු තම දුන්නට ඊතලයේ සවික කර එය සූරතිගේ හෘදවත ඉලක්ක කර එල්ල කළේය. මඩේ එරී සිටි සූරති මරණ භීතියෙන් සැලිත විය. ඔහු වැද්දා දෙස බැලුවේ කඳුළු පිරි දෙනතිනි. දඩයක්කාරයානි, සූරති වෙවුලන හඬින් කීවේය. මාගේ මරණයෙන් ඔබ ලබන සතුට කුමක්ද? මාගේ මේ රන්නන් නිසා මගේ ජීවිතය අවසන් කිරීමට ඔබට අවශ්‍යද? මේ අලංකාරය මාගේ ජීවිතයට ගෙන ආවේ බිය සහ දුක පමණි. මට යන්න දෙන්න. මාගේ ලස්සන අං වලින් ඔබ ලබා ගන්නා ප්‍රශංසාවට වඩා අහිංසකයෙකුට ජීවිතය දීමෙන් ඔබ ලබන සතුට වැඩි බව ඔබට තේරුම් ගත නොහැකිද? සූරතිගේ වදන් කලින්දගේ හදවතට විදින්නාක් මෙන් දැනුණා. ඒ මොහොතේ හිරු බැස යන තිබිනි. හිරු කිරණ සූරතිගේ රන්නන් මත පතිත වී කලින්දගේ මුහිනට දෙඩි එලියක් විහිදුවිය. එම දීප්තිමත් එළිය නිසා කලින්දට මොහොතකට මුළු ලෝකයම අඳුරු විය. කලින්දගේ අත වෙවුලන්නට පටන් ගත්තා. ඔහුට නොපෙනී ගියත් ඔහුට තේරුම් ගියා ජීවිතය යනු රන්වන් අං හෝ ප්‍රශංසා වැනි පේන දෙයකට මත තීරණය වන දෙයක් නොවේ බව. සූරතිගේ අහිංසකත්වය ඔහුගේ හදවත් සාක්ෂියට මහා ආලෝකයක් ගෙන ආවය. නිදහසේ ආලෝකය. කලින්ද ගැඹුරු හුස්මක් ගත්තේය. ඔහු සෙමෙන් දුන්න බිමට තැබුවේය. නැගිටින්න සූරති. කලින්ද මුමුණා කීවේය. මාගේ ජීවිතයේ දඩයම් කරගත් වටිනාම දේ ඔබයි. ඔබ මට පාඩමක් ඉගෙනුවා. කලින්ද මහත් වෙහෙසක්ගෙන වලේ දාරේ නල්ලගෙන සූරතිට උදව් කළේය. සූරති මඩෙන් මිදි එළියට බැඳින එක මොහොතයි කලින්ද දෙස බලා හිසනමා කර කෙලාවට දිවගත්තේ. එදින සිට කලින්ද දඩයම් කිරීම සම්පූර්ණයෙන්ම නතර කළේය. ඔහු වනාන්තරයේ සතුන් ආරක්ෂකයෙකු බවට පත්විය. විජයවනයේ වැසියන් අතර ඔහු තවදුරටත් දක්ෂ දඩයක්කාරයා නොවේ කරුණාවන්ත මිතුරා ලෙස ප්‍රසිද්ධ විය. කතාවේ පාඩම. සැබෑ වටිනාකම ඇත්තේ බාහිර අලංකාරයේ හෝ ආඩම්බරයේ නොවේ හදවතේ ඇති කරුණාවයයි. ඉතින් යාළුවනේ, මේ ලගේ ලස්සන වීඩියෝ හැමදාම බලන්න නම් අමතක නොකරමව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.